හරි මේ මං පුරුදු කොට තලාගෙන ආව මැෂින් එකේ. ඒ මම තලන ගමන් ඉන්නේ මං ඒක තලාගෙන ආවා. ඊට පස්සේ මේ මම දැන් මේකේ ඇල්බ දාලා සයිස් එකට මේ කරන්නේ. දැන් අනිත් කට්ටිය කොපු මං තනි මේ කොපුවට තමයි ගන්න. ඒ කියන්නේ මේ අඟල් 21 කෝට්ට මේකෙන් තියලා මේ කොපුයි සයිස් එකට තමයි මේ මං ගන්න. ඒ කියන්නේ කට්ටිය මේ ජොයින් කරනවානේ. ජොයින් කරනවට වැඩිය ලේසි මේ තනි ලීයෙන් ගන්න පුළුවන් නම් මේ තනි ලීයෙන් ගන්න ජොයින් කරනවට වැඩිය. ඒක තමයි ලේසිම. තනි ලීයෙන් මේ අර ගන්නවා තනි ලීයෙන්. ජොයින් කරනදී මෙන්න මෙහෙම ඉස්සෙල්ලා ඉරක් ගහ ගන්නවා. තියන්නේ ඉරක් ගහලා ඊට මේ ලීය තියලා අඟල් 21කට ඕට තියලා ඊට පස්සේ වැඩිපුර තියලා කපා ගන්නවා. වැඩිපුර තියුවා තියෙනවා. ඊට පස්සේ හොඳ පැත්තක් බලලා තීරුවක් ගහ ගන්නවා. ළඟට ගන්න. මේ තීරුව කෙලින් ඉරක් මෙහෙම ඇඳ ගන්නවා. පාලට තීරුවක් ඇඳ ගන්නවා. ඇඳ ගන්න. දැන් මම දන්නෙත් නෑ මේ හැල්බ වලට මේ යන්නේ සෙන්ටිමීටර් 2.5 හරි 3 හරි යන්නේ. ඉතින් මටත් එහෙම ඉච්චර මාත් දන්නේ මම කරන්නේ මෙන්න එහෙම තාම පුරුදු වෙන ගමන් 2.5ක 3ක විතර මෙන්න එහෙම රවුමක් මැනලා මෙහෙම ඉර ගන්න. ඉරක් දාගන්න. ඊසේ තීරුව තමයි මේ බලාගෙන යන්නේ. එතකොට අවුලක් නැහැ. දන්නේ නැති කෙනෙක්ට උනා මේ විදිහට පුරුදු වෙන්න පුළුවන්. ඉරක ගන්න ඊට පස්සේ මෙහෙම ඉර ගන්න. ඊට පස්සේ මහලුකු දෙයක් නැහැ මෙන්න මේක මේ. අතිය බලාගත්තා. අර මැෂින් එකේ තැළුවට පස්සේ මේ පොත්ත ඉස්සෙල්ලා මේ මැද යන්නේ මේ නිකම්ම යනවා මේ. හරියට ගුරුතු ගහ තැල්නවා මේ තලන් දෙන්නේ නිකම්ම යනවා. හරි ලේසි. මේ අලුත් කෙනෙක් මෙහෙම තලනවා නම් ඉතින් ලොකු අමාරු නේ. මේ නිකම්ම පොත්ත හරියට තැල්නවා නම් මෙන්න මෙහෙම යනවා. මේකනේ මම ඊයේ පුරුදු. ලොකු දේවල් නෙමෙයි කට්ටිය. පොඩි ගුරුන් දන්නම් තියෙන්නේ Taman තනියම තලාගෙන. මේ පැත්තෙන් මෙහෙම කරලා මේ චුට්ටක් ගැට වැඩි. ඒකේ මෙන්න ලස්සනට ආවොත් එක්කනේ මහ ලොකු දේවල් නෙවෙයි මෙන්න ඇල්බ වලට මේ තැළුවේ මෙන්න බලමු දැන් අපි අර ගාන තියනවද කියලා හරියටම සෙන්ටිමීටර් 3යි තියෙන්නේ සෙන්ටිමීටර් 3 හරියට දැන් මේ කැම්බරේද්දි මේ තනි කෙලින් කොපුව පේන්නේ ජොයින්ට් නෑ දැන් මේ කැම්බරේද්දි ගානට පැන්සල් කූරු සයිස් එකට එනවා මම වැඩ වගේ ගියා දුන්නට මමත් මේ තලනවා මේ දැක්කනේ පැන්සල් කූරු සයිස් එකට සෙන්ටිමීටර් 3 න ගාන පොත් තනි කෙලින් ආයෙ ජොයින් කරන්න දෙයක් නැහැ මේක රෝල් වුණාම Tamanට ලස්සනට මේ අඹර ගන්න පුළුවන් පැහැදිලි දැක්කනේ අපි තව එකක් බලමු සෙන්ටිමීටර් 2.5 හෝ 3 මම දන්නේ නැති ඉඳ මට අතහුරු වෙනකම් මම මෙහෙම මැනලා සෙන්ටිමීටර් මෙතනින්ම මෙන්න මෙතන ඉඳන් මෙහෙම රවුමක් ගන්න සෙන්ටිමීටර් 3ක් හරි 2.5ක් අරන් මෙහෙම මාක් එකක් දාගෙන ඊට පස්සේ ඒ ගානේ මෙහෙම අදින පහලට මේක යන්නේ තියෙන්නේ කෙනෙක් ඇදී ගියාද
හුරු නෑ තාමත්. නැත්තම් මෙහෙම මනින්න ඕනේ නෑ. පුතු ගනවා. ඊට පස්සේ මෙන්න මේ හරිනම් පුටක් ගන්නයි තෙල්ල නෑ. මෙන්න මෙහෙම මේ ලොකු දේවල් නෙවෙයි නේ. නිකම් පොත්ත ගලවලා නේ. මේවනේ මේ කට්ටිය අමාරුයි කකාරේ විනායට තලන්න දෙන්නේ. අමාරුයි. ලස්සනට මේ ඊටඩි මොකද්ද කියන්නේ මේවා සෙන්ටිමීටර් 3ට මැන්නේ 3ට චුට්ට අඩු උනායි කියන චුට්ට ඇදේ ගියා. ඒව උලන්නේ 2.5 3 තමයි ගන්න. පොඩ්ඩක් අඩු. අනිත් දේවල් මේක හුරු වුණාම මනින්න දෙයක් නැහැ. දැන් මට මේ හුරු නැති හින්දා මනින්නේ. මෙන්න මේ පොත්තේම මේ තියෙනවා දැන් මේ පොත්තේ බලමු තුවාගෙන ඕන්න පාමාරක් තියෙනවා. ඒ කියන්නේ මේ පොත්ත මැදින් හරියටම ගහගත්තා ගාන. පොත්ත මැද බලලා හරියට ඉර ගන්න. එතකොට ලස්සනට මේ ඉර ගන්න පුළුවන්. දැන් මේ මට හුරු නැති හින්දා හුරු කෙනෙක්ට නම් මේ ඉතින් හිතේ මිම්මට ගන්න පුළුවන්. දැන් මේ හුරු නැති මම මෙහෙම ගන්නවා කියන්නේ හුරු අය. මේ දැන් හොඳට තැල්ලුම් මේ නිකම් මේ වත්තේ හැදිච්ච කුණු. කිසි ගින්නක් නැහැ. ලස්සනට දැන් මෙතන මේ එකක් තිබ්බතන දැන් මේ වගේ මේ මම ඉස්සර හිතන් හිටියේ මෙන්න මේ වගේ සිතුරු තියෙන ඒවා දාන්න බෑ කියලා. මේ ලස්සනට. නමුත් මේ වගේ සිතුරු තිබ්බට අවුලන්නේ මේ සිතුරු තිබ්බට කවන්නේ මේක ගන්න පුළුවන්. ලස්සනට ආවා ඒක. ඒකෙත් බලමු සයිස් එක. ඒක 3ට ආවා. අර කියන ඊට අඩු ඇති. මේක සුපිරියයි කූරු 4ක්. මේකත් ඇලුවා කියන්නේ කූරු 4ක්. ජොයින් කරන්න දෙයක් නැහැ. හරිම ලේසියි මේ කවුද? ඇත්තට මමත් හිතන් හිටියේ ඉස්සර මේ කුරුන්තරන් අමාරුයි. හරි මේක. ඇත්තට නෑ මේ. ලස්සනට එනවා ඉතින් මේ. දෙන්නේ හරිම ලේසියි. දැක්කද? ලස්සනට මෙන්න මේක නම් නියම ගාන්ටාව. 2.5 වෙන්න ඕනේ. මේකේ සමහරක් තැන් වල 2.5යි සමහරක් තැන් වල 3යි. මේකත් ගාන්ටා. ඒකත් ලස්සනටම තියෙන. දැන් මම බලන්න මේ එක ලීයෙන් කුරුදු කෝටු 4ක් තලා. කොච්චරද ඒ වගේ මේකෙත් ගන්න පුළුවන් භාගය. භාගයව ගන්න පුළුවන්. හරිම ලේසියි ඉතින් මේක. ඊට පස්සේ කොහමද මේකට සංදි කරන්න මේ චූටියව ඉදා ගන්න මෙන්න මේකේ පටි. චූටි වෙන්න මේකෙම කපල මෙන්න මේ වගේ චූටි පටි මේ හදා ගන්නවා. මේකෙම මේ ගන්න ඉරලා මේ චූටි පටි වලින් මේක වෙලනම් සංදි කරගන්න ලේසි. දැන් මේක මද පවනේ තියන්න ඕනේ. මේ මද පවනේ තියුවා මේක ඇකිල්ලා එනවා මේවා. මද පවනේ තියුවාම ඇකිලිලා එනවා. ඊට පස්සේ මේව සංදි කරන්න තියෙන. සංදි කරලා රබර් පටිකට ඉලුවාම එළිලේ. හරි. මාළුකු දේවල් නෙවෙයි ඉතින්. කට්ටිය අමාරුයි. මේ කුරුතල් එක ලේසි නෑ. බොරු නේද? ඇත්තටම බොරු වෙයි කියන්නේ කට්ටිය. ජොබ් එක පුරුදු වෙනවාට කියනවාද මන්දා. මේ දැන් අපහාටක් මම නම් කියා දෙන ඔක්කොම අවුලක් නෑ. කියා දෙන්න දෙයක්වත් නෑ ඉතින්. මේ වීඩියෝ එහෙමත් බලලා තියෙන YouTube එකේ. මම මෙතන ගත්තෙත් ওই වීඩියෝ බලලා තමයි YouTube එක. මම අන්තිමේ මගේ ඉඩමම මම කුරුඳු තැලුවා. කවුරුත් කිව්වේ නෑ. මම ඉඩම හදාගෙන මගේම තරලා. මේ අනිත් එක මේ ගේ වටේ තිබ්බේ නේ. මේ ලස්සන පොත් මේ ගේ වටේ තිබ්බ කුරුඳු.
වෙන කොහෙවත් නෙවෙයි. ඉතින් මේ වගේ සල්ලි නෙදින්නේ. අඩු ගන්න ගෙදර කෑමට හරි මේ ලස්සනට හදාගන්න පුළුවන්. කිසිම කෙනෙක්ට බැරි නෑ ගෙදර වත්තේ හදාගන්න ඒ හොඳට